හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ රට යථා තත්ත්වයට පත් කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කොළඹ සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා වන හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය සහ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්න මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ පැවැත්විණි. ආපදා තත්ත්වය හමුවේ රජය විසින් අකණ්ඩව සිදු කරනු ලබන හදිසි සහන මෙහෙයුම් සහ විපතටපත් ප්‍රදේශ යථා තත්ත්වයට පත් කර ගැනීම සහ ජනතාව බේරා ගැනීම සඳහා වන ඉදිරි පියවර පිළිබඳව මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් දැනුවත් කිරීමට අග්‍රාමාත්‍යවරිය කටයුතු කළාය. ගංවතුර සහ පවතින ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයේ ගනිමින් සිටින ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳවත් යලි යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් කෙටිකාලීන මෙන්ම දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රජයට විදේශ රටවල සහයෝගීතාවය පළ කරන බවට රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ මෙහිදී ප්‍රකාශ කළහ. එසේම මානුෂීය ආධාර පහසුකම් සහ අකණ්ඩව සහන ලබා දීමේදී සහ යථා තත්ත්වයට පත්වීම වෙනුවෙන් විදේශ සහාය ලබා දීමේදී ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සමීපව සහයෝගයෙන් කටයුතු කරන බවද විදේශ නියෝජිතයෝ කීහ. ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලී චං මහත්මිය ඇතුළු විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.